Hi guys, welcome back to my channel. හරි vlog එක පටන් ගන්න කලින් travel with Ashi කියන මගේ YouTube channel එක subscribe කරන්න කියලා ඔයාලා හැමෝටම ආදරෙන් ඉල්ලනවා. හරි එහෙනම් අද අපි වීඩියෝ එකට යමු. අද අපි යන්නේ Notre Dame de Paris cathedral එක බලන්න. ඉතින් guys අපි ගියේ මාර්ච් වල එතකොට සීතලයි තාම ගස්වල කොළ එහෙම නැහැ. මොකද ස්ප්‍රින් එක පටන් ගත්ත මුල නිසා. ඒ දවසේ ගොඩක් සීතලයි, දැන් නම් සීතල අඩුයි. ඉතින් ඒ අපි ගිය පාර ටික තමයි ඉතින් මේ තියෙන්නේ. ඔයාලට පැරිස් අවට බලන්න පුළුවන් මේ වීඩියෝ එකෙන්. ඉතින් පාක් ගොඩක් තියෙනවා පැරිසිය ඇතුලේ. ඒත් තාම දැන් ගස්වල කොළ තියෙනවා. දැන් අප්‍රේල් මාසේ මාර්ච් වල නැහැ ස්ප්‍රින් එක මුල නිසා. මේ සේන්ගන්ගේ තියෙන එක පාලමක් මෙතන ෆොටෝස් ගන්නත් ෆේමස් තැන. ඉතින් මේ අවට ගොඩාක් දේවල් තියෙනවා පැරිස් ඇතුලේ බලන්න. ලුව මියුසියම් එක, Notre Dame Church එක, ඒ වගේ ගොඩක් ප්‍රසිද්ධ ස්ථාන කිහිපයක් තියෙනවා පැරිස් ඇතුලේ බලන්න. ඉතින් අපි ප්‍රංශ භාෂාවෙන් මෙය හඳුන්වන්නේ Cathedral Notre Dame de Paris. සිංහල භාෂාවෙන් පැරිස් අප ස්වාමිදූගේ ආසන දෙව්මැදුර ලෙස අපිට කියන්න පුළුවන්. ඉතින් මේ පිහිටලා තියෙන්නේ පැරිස් වල 4 වෙනි කොටසේ. ඒ කියන්නේ පැරිස් බෙදලා තියෙනවා කොටස් වලට. 4 වෙනි කොටසට තමයි Notre Dame Church එක අයිති වෙන්නේ. ඒ තියෙන්නේ සේන් ගඟේ වට වෙලා තියෙන පුංචි දූපතක. ප්‍රංශයට එන සංචාරකයන්ගෙන් ගොඩක් සිත් ගන්නාසුළු ගොඩක් පිරිසක් නරඹීමට පැමිණෙන ස්ථානයක් තමයි Notre Dame de Paris. ඉතින් ප්‍රංශයේ ගොඩක් කියන්නේ out of Paris ඒ වගේ Notre Dame තියෙනවා. Notre Dame Cathedral ගොඩක් තියෙනවා. මේ තියෙන්නේ පැරිස් වල තියෙන Notre Dame Cathedral එක. මෙහි තවත් විශේෂත්වයක් වන්නේ මෙම කැත්‍රල් එක කැප කරලා ලද්දේ කන්‍යා මරියතුමියට වීම. තවත් දෙයක් ප්‍රංශයේ ගොතික් ගෘහමහල් ශිල්පයේ දක්ෂතාව පිළිබිඹු එක් ප්‍රධාන ස්ථානයක් තමයි Notre Dame de Paris කියන මේ කැත්‍රල් එක. ඉතින් මේ තියෙන එන්ට්‍රන්ස් එක අපි ලොකු පෝලිමක ඉඳලා තමයි මේකෙන් ඇතුළට ආවේ. ඇත්තටම පෝලිම ඉක්මනටම යනවා. මොනවා ටිකස් ගන්න නැහැ. ඉතින් මේ කැත්‍රල් එකේ තියෙන ප්‍රධානම ධාතුන් වහන්සේලා වන්නේ ජේසුස් වහන්සේගේ කටුවටුන්න, ඒ වගේම ඇත්තකුරු සේපෙත්තා, ඇණයක් වගේ ප්‍රධාන ධාතුන් වහන්සේලා වගේම තවත් සෙසු ධාතුන් වහන්සේලා කීපයක් Notre Dame de Paris කියන මේ කැත්‍රල් එකේ තියෙනවා. ඉතින් වසරකට ගොඩක් සමාවෙන්න ගොඩක් සංචාරක ආකර්ෂණය දිනාගත් ස්ථානයක්. ඉතින් ඔයාලා දන්නවා මේ කැත්‍රල් එක ගින්නකට හසු වුණා කියලා. 2019 අප්‍රේල් මාසයේ තමයි ඒ සිදුවීම ඇති වුණේ. ඉතින් ඒ සිදුවීමෙන් පස්සේ ඒ නවීකරණය කරන කටයුතු වලට මේ කැත්‍රල් එක වසා දැමුවා. ඊට පස්සේ ආයෙත් මේක ජනතාවට විවෘත කරේ 2024 දෙසැම්බර් මාසේ. ඒ කියන්නේ අවුරුදු 5කට විතර පස්සේ තමයි ආයෙත් ජනතාවට ප්‍රදර්ශනය කිරීම ආරම්භුනේ මේ කැත්‍රල් එක. තවත් විශේෂත්වයක් තමයි පැරිසියේ සහ ප්‍රංශ ජාතීන්ගේ ප්‍රධාන සංකේතයක් තමයි මේ Notre Dame de Paris කියන කැත්‍රල් එක. වර්ෂ 1805 මෙයට සුළු බැසිලිකාව යන ගෞරවනීය නාමයද පිරිනමන ලදී. 21 වන සිය වර්ෂයේ මුල් කාලයේදී වාර්ෂිකව මිලියන 12කට ආසන්න සංචාරක පිරිසක් පැමිණෙන ප්‍රධාන ස්මාරකයක් පැරිසියේ තියෙන ප්‍රධාන ස්මාරකයක් බවට ඉතින් මේ Notre Dame එක පත් වුණා. ඉතින් Notre Dame de Paris පැරිසින්න පැරිස් ෆ්‍රාන්ස් එන්න විසිට් කරන්න ඉන්න කට්ටියට ගොඩක් විශේෂ තැනක්. මේ තියෙන්නේ guys ජේසුස් වහන්සේගේ ජීවිතයේ ප්‍රධානම සිදුවීම්
කිහිපයක් ඒගොල්ලෝ මේ විදිහට පිළිබිඹු කරලා තියෙනවා. ඉතින් ගොඩක් දෙස් විදෙස් සංචාරක පිරිසක් වර්ෂයකට පැමිණෙන ස්ථානයක් තමා Notre Dame de Paris. තවත් දෙයක් තමා 2019 අප්‍රේල් මාසේ ඒ ඇති වූ ගින්නත් එක්ක ෆාදර්ස්ලා තමන්ගේ දිවි පරදුවට තියලා ඒ දේවල් රැකගන්න ඉදිරිපත් වෙලා තියෙනවා. ඉතින් ඒ වගේමයි ඔයාලා දකින්න ඇති මෙතන එක ෆාදර් කෙනෙක්ගේ බොඩි එක දිවියෙන් සමුගත්තට පස්සේ එතන තියෙන විදිහට හදලා තියෙනවා. ඉතින් ඒ වගේ ගොඩක් වටිනම ස්ථානයක් තමා පැරිස් වල තියෙන Notre Dame de Paris කියන මේ කැත්ඩ්‍රල් එක. ඔයාලට පේන ඇති ලොකු ජනගාවක් ඉන්න ස්ථානය. ඉතින් ඒ වින්ටර් එකද සමර් එකද ස්ප්‍රින් එකද ඕටම් එකද කියලා එහෙම අදාළ නැහැ. හැමදාම වගේම සෙනග ඉන්න තැනක් පැරිස් වල තියෙන මේ Notre Dame එක. මේ තියෙන්නේ 2019 ගින්න ඇති වුණ විදිහ. ඉතින් ඒ අනුස්මරණය කරන්න තමා මෙහෙම ස්ථානයක් හදලා තියෙන්නේ. මේ තියෙන්නේ මම අර කිව්ව ටොම්බ එකක්. ඒ වගේම මේ Notre Dame de Paris ඇතුලේ තියෙනවා මියුසියම් එකක්. ඔයාලටත් යන්න පුළුවන්. අන්තිමට ඉතින් එළියට ඇවිල්ලා ෆොටෝස් ගත්තා. ඉතින් එළියට ඇවිල්ලා ඔයාලට මම පොඩි වීඩියෝස් ටිකක් එකතු කරලා තියෙනවා පැරිස් අවට තව බලන්න මොනවද තියෙන්නේ. බිග් බස් මේ අපිට මේ බස් එකෙන් පැරිසි අවට යන්නත් පුළුවන්. ඉතින් ගයිස් මම අදට යන්න. ඔයාලට බොහොම ස්තුතියි මාත් එකතු වෙලා හිටියට. අයිත් දවසක තවත් වීඩියෝ එකෙන් ආයිත් හමුවෙමු. මේ තියෙන්නේ සෙන් මිෂන් කියන මෙට්‍රෝ ස්ථානය. ගොඩක් පැරණි මේම මෙට්‍රෝ ස්ථානය. Travel with Tashi කියන මගේ YouTube channel එක subscribe කරන්න අමතක කරන්න එපා. ගිහින් එන්න.